හෙලෝ ගයිස් කොහොමද? මේක මගේ channel එකේ දාන පළවෙනි personal vlog එක. ඉතින් පළවෙනි vlog එකම අපි යන්න හදන්නේ අද මාරවිල. ඒ කියන්නේ මාරවිල කුරුසපල්ලි. කුරුසපල්ලි ඉතින් ගොඩක් ખાස්කම් තියනවා කියලා අපි අහලා තිනවා. ඉතින් අපි කුරුසපල්ලියට තමයි යන්නේ. හරිද? ඉතින් මේ පළවෙනි vlog එක අපි ඒ ගැන කරන්නේ. අපි බලමු එහෙනම් අපේ ගමන. ඉතින් ගයිස් මේ අද වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් අපේ ගමනට පොඩ්ඩක් වැස්සෙන් බාධා එනවා. අපි ඉතින් මේ අද ගමන යන්න හැදුවේ බස් එකේ තමයි යන්න තීරණය කරේ. ඉතින් මේ අපි හයිවේ බස් එකක් අපි කඩුවෙලෙන් අරගෙන නිකම්බෝල්ට යන්න තමයි මුලින්ම අපි තීරණය කරේ. ඉතින් අපි නිකම්බෝ වලින් බැහැලා නිකම්බෝ ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එතනින් මේ ත්‍රිවිල් එකක් අපි දාගෙන මාරවිලට මෙතන ඉඳන් ත්‍රිවිල් එකේ තමයි යන්න හැදුවේ. ඉතින් අපි ත්‍රිවිල් එකක් කෙනක හිටියා. ටිකක් වෙලා මෙතන ඉඳන් මාරවිල කුරුසපල්ලියට සාමාන්‍යයෙන් විනාඩි 25ක් වගේ දුර තියෙනවා. ඉතින් අපි වීල් එකේම කුරුසපල්ලි ගාවට යන්න තීරණය කළා. ඔන්න ගයිස් අපි කුරුසපල්ලි ගාවට දැන් ආවා. ඉතින් අද ඉරිදා දවසක් ඉඳලා පොඩ්ඩක් සෙනග ඉන්නවා. මේකේ ඉරිදා කියලා නෑ, හැමදාම වගේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි මෙතනින් ඇතුළට ගිහිල්ලා මුලින්ම මෙතනින් ගන්න ඕන ඉටිපන්දම් අපිට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් ඉටිපන්දම් ගන්න අපි මෙන්න මේ ඔය පේන තැනට ගියා ඉටිපන්දම් ගන්න. මෙතන තමයි විකුණන්නේ. ඉතින් එතනින් ඉටිපන්දම් අපි 14ක් අරගෙන තමයි මෙතන මේ වැල්ලේ බලපෙන්නද මෙන්න මේ වැල්ලේ මේ විදිහට අපි ප්‍රේ කරන්න. ඒ කියන්නේ අපේ ප්‍රාර්ථනාව ඉල්ලන්න මේ විදිහට දන ගාගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක් ખાස්කම් තියෙන තැනක්. ගොඩක් කට්ටියගේ ප්‍රාර්ථනාවල් ඒ ආකාරව විශ්ට වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිත් එන්න තීරණය කළා මෙතනට. ඉතින් ඊට පස්සේ අපි එතනින් ප්‍රේ කරලා ඇවිල්ලා ඉටිපන්දම් අරගෙන මෙන්න මේ මෙතන තියෙන තැනේ තමයි පත්තු කරන්නේ. මෙතන පත්තු කළා මෙතනම ඉටිපන්දම් ටික ගහන්න පුළුවන්. ඔය එතන වතුර ගොඩේ. ඉතින් අපි කැතලික් නොවුණත් මෙතන ඕන ආගමක කෙනෙක් කට්ටියකට ඇවිල්ලා වුණත් මෙතන ප්‍රේ කරලා යාළගේ ප්‍රාර්ථනාවන් ඉල්ලලා ජේසුස්ගෙන් ඉල්ලලා ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් අපි එහෙම එතනින් ඉටිපන්දම් ටික ගහලා මෙතන එහා පැත්තේම තියෙනවා ඒ කියන්නේ මාරවිල මුහුදු තීරේ ගාව තියෙනවා මරියතුමියගේ පිළිමයක්. ඉතින් ඒකත් මේ පල්ලියට අයිති එකක්. කුරුසපල්ලියට අයිති එකක්. අපි එතනටත් ගියා. එතනටත් වැඳලා ඉටිපන්දම් එතනත් ඉටිපන්දම් 4ක් ගහලා ඒක තියෙන්නේ මෙතන මාරවිල බීච් එකේ. ඉතින් අපි මෙතන බීච් එකට පොඩ්ඩක් යන්න තීරණය කළා. ඉතින් බීච් එකකට පොඩ්ඩක් ගිහිල්ලා මේක තමයි මාරවිල බීච් එක. චුට්ටක් වෙලා ඉඳලා මොකද මෙහෙට වැස්සේ නෑ. එදා අපේ පැත්තට ගොඩක් වහිනවා එදා. ඉතින් මාරවිලට වැස්සේ නෑ, හොඳටම පායලා තිබ්බේ. ඉතින් ගයිස් අපි ඊට පස්සේ නිගම්බෝ ටවුන් එකට ආවා.
ඉතින් අපි අපිට හොඳට එතකොට බඩගිනි අපි ඉතින් මොනවාරි කන්න තමයි ආවේ. ඉතින් නිගම්බෝල තියෙනවා ආකේඩියා එක. ඉතින් ආකේඩියා එකෙන් තමයි අපි කන්න ආවේ. ඉතින් ආකේඩියා එකේ අපි කලින් කාලා තියෙන හින්දා ඒකේ ක්වොලිටි එක දන්නවා. චීස් කොත්තුකුයි රයිස් එකකුයි තමයි අපි ගත්තේ. ඒ වගේම මිල්ක් ෂේක් එකක් ගත්තා. ඊට පස්සේ ලයිම් ජූස් එකක් ගත්තා. ඊට පස්සේ එතනින් කාලා ඉවරලා අපි එන්නම ස්ටෑන්ඩ් එකට නිගම්බු ස්ටෑන්ඩ් එකට ගියා. වීල් එක. ඊට පස්සේ අපි එහෙමම බස් එකට නැග්ගා. කඩුවෙල නිගම්බු බස් එකේ. නිගලා හයිවේ බස් එකේ. නැගලා එන්න පිටත් වුණා. මුලින්ම කියන්න ඕනේ ගණන් ගන්න එපා. අපේ රෙකෝඩ් කරන ෆෝන් එකෙන් රෙකෝඩ් කරන ඉඳ පොඩ්ඩක් කියලා වීඩියෝස් වල තියෙන පොඩ්ඩක් අවුල් බලන්න පේනේ මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ අපි ඉස්සරහට හොඳට ක්වොලිටියට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මේ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි බස් එකේ යන ටික වීඩියෝ කරගත්තා. ඊට පස්සේ එතනින් බැහැලා අපි ගෙදර යන ටික මුකුත්ම රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද වැස්සත් එක්ක පොඩ්ඩක් අවුල් ගියා වැඩේ. ඉතින් ඒ හින්දා අපි අපිට මේ ටික විතරයි කරගන්න හම්බුනේ. නොයේ විදිහට තමයි අපේ අද ගමන ඉවර වුණේ. ඉතින් අපේ vlog එක මෙතන ඉවර වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි මීට වඩා හොඳ vlog, ඊට වඩා හොඳ quality-ට videos ඊළඟ vlog වලින් ගෙන්න. ඉතින් එහෙනම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් කට්ටියටම goodbye.